ඔලුවට පනවිත් හරි ජරමරයක් වුණා වගේ ඕන් ජනරාගේ ඔලුවට මෙදාසරේ පිළිරුවක් පාත් වෙලා මම දැක්ක නේද උදේ පාන්දර ව්‍යායාම කරපුවාම ඇඟට හොඳයි කියලා. මොකද උදේම මේ පැත්තේ මම පොඩි වේකයක් ගන්න ආවේ. මේ විශේෂ බෙහෙත් කුඩු වර්ගයක් දෙන්න යන ගම. මේක ගොඩාක් පරිස්සම් කරන්න ඕන දෙයක්. මේකේ තියෙන මැජික් කුඩු වලට පුළුවන් ඕනම දෙයක් කල්පිලිබයක් කරන්න. ගොඩාක් පරිස්සම් වෙන්න වෙනවා. මන්නම් කියන්නේ අපේ මැජික් කුඩුවේ ගෙනිහින් දෙන්න. ඒක ගොඩාක් ආරක්ෂිතයි. මොකද ඔයාට වැඩක් දුන්නත් විනාශයක් තමයි. මොකක් විනාශයක් කිව්වා? මම නම් මේ දෙයට හොඳට බලස්ති වෙලා ඉන්නේ. ඒක මම බලාගන්න කොක. කවුරුවත් වචනයක්වත් කියන්න එපා. කන්නේ මං යාළුවනේ ආයෙත් වැඩේට බහිමු. හොඳ පිරිසුදු වාතේ නිදිමත කුත් වෙනවා. තියෙන කඩමකට ගෝල්කාරෙන්ගේ ගෙවල් ටිකක් බෑ. මේ සැරේ මං හදන්න ලෑස්තිලා ලස්සනම ලස්සන රෝමන් විලාක. ඔයා මොකද හිතන්නේ මගේ කුමාරිකාව? මාට තේරුණා. කාසියකුට දාලා බලන්න. කොහොමද වාසනාවන්ට කාසිය? ඔයද ගියේ? ඒ පාර නම් වඳුර පැණි මේරෙන්නේ. අනිවාර්යයෙන්ම මට දෙවියෝ පුතෙක්ගක් වගේ. නේ කොච්චර ලස්සන කුරුල්ලෙක්ද? ආ දෙවි ලෝකෙන් ගෙනාව පණිවිඩය මොකද්ද කියලා කියන්නකෝ. මම බකමුනේ. මට නිකම් කුරුල්ලෙක් කියන්න එපා. ඔයාත් මට මේ ගෝල් දේශේ නවීන රෝමන් නගරය කරන්න උදව් කරනවද? මම දන්නවා ඒකට තමයි කියන්නේ. අපි එන වැඩ පටන් ගමු. නියමයි. ඔලුවට පාරක් වැදුන විතරයි යාගේ ඔලුව කාචල්. මං හිතනවා බුකුබුකුවේ මැජික් බේට පරිස්සමෙන් ගිහින් දෙන්න නැති කියලා. එයා හරි මහන්සියි නේද? රෝමන් කාරේ. ඉක්මන් කරලා හැංගෙන්න. අපොයි දෙයියනේ බුකුබුකු නේද? මට පේන විදිහට එයා අර මැජික් බේට ඇඟේ